මල්ලි මාව මතකද? ගිය පාර ලැබ් එක හදන්න ආපු වෙලාව උඹට වොරන්ටි ක්ලේම් කරන් දුන්නේ නැත්තේ. මේ පාර නම් බයිල ගන්න ලෑස්ති වෙන්න ඉල්ලුව හැමදේම අරගෙන ආවේ ඈ. කලබල වෙන්න එපා සර්. අපෙන් ගත්ත බිල් එක තියෙනවද? බිල් එක නේ මං ගිය පාර ආපු වෙලාව උඹට වොරන්ටි ක්ලේම් කරන් දුන්නේ නැත්නම් මං පොලිස් වාර්තාව කරන් ආවේ නැහැ කියලා. පොලිස් වාර්තාව මොකටද ඒක ලැබ් එක වොරන්ටි ක්ලේම් කරන්න? මේ පාර නම් ඒ සෙල්ලම් හරියන්නේ නැහැ මහත්තයෝ. පොලිස් වාර්තාව, උප්පැන්න සහතිකේ, ග්‍රාම සේවා සහතිකේ, ඊට පස්සේ ආපු පාර උඹ මාව හරවලා ඉවර 4 වසරේ පරිසර පේපරේ නැහැ කියලා ඒකත් ගෙනාවා. ලකුණු 80කුත් තියෙනවා. මං ඒ ලෙවල් වලට කරලා තිබ්බේ කොමර්ස්. ඒ වලට උඹ කිව්වනේ ඒ ලෙවල් වලට මැච් කළා ඒ තුනක් තියෙනවා නම් විතරයි කියලා මේකේ වොරන්ටි ක්ලේම් කරන් දෙන්න පුළුවන්. මං උඹ ඉන්නමයක පාස් 6කට කලින් ආයේ ඒ ලෙවල් කරා මැච් වලින්. මම නිකමට අහන්නේ දෙවෙනි පාර පොදු පරීක්ෂණෙත් ලිව්වද? පොදු පරීක්ෂණෙත් දෙන්නේ එතකොට. ඔබට ඒකත් ඕනේ නැහැ මේකේ වොරන්ටි ක්ලේම් කරන්න. සර් මේ පාර හැමදේම ගෙනිල්ලානේ. මට ලැප් එක දෙන්නකෝ මං ක්ලේම් කරලා දෙන්නම්. පරිසරයට 80ක් තියෙනවනේ. හිතන් ඉන්නේ මාව තම්බන්න. යකෝ මීටරෙන් වැඩ කරන කොල්ලොන්ව එහෙම අන්දන කෙච්චර ලේසියි හරි. ඒකත් මතක තියාගන්න. මෙන්න ලැප් එක. ඔය මොකද්ද සර්? මචං අමතක කරලා ලැප් එකේ උඩ කටින් බෝඩ් එකේ දාගෙන ඉවිල්ලා තියෙනවා. කිව්වත් වගේ සර් පට්ට මීටරයක් නේ. හැබැයි සර් කටින් බෝඩ් වල නම් අපි වොරන්ටි ක්ලේම් කරන්නේ නැහැ.